ඔන්න අලුත් වීඩියෝ එකට ඔයගලන්ව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. මම ලස්සන TikTok එකක් කරා ලස්සන සින්දුවකට. හැබැයි මට මියුසික් දාන්න බෑ. එතකොට කොපිරයිට් වදිනවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ මම ගියා The Wife movie එකයි Father movie එකයි බලන්න. ඒ දෙකම සුපිරි රිවිව් එක දාන්නම් channel එකේ. මිල්රෝ හොටෙල් එක දන්නවා නේද මහරගම රසම රස කෑම තියෙන්නේ අන්න ඒකෙන් දම් බිරියානි එකක් ගත්ත චිකන් ඒකේ ලාර්ජ් එක 450යි ඒකේ එක චිකන් පීස් එකයි හම්බෙන්නේ බත් නම් ඉතින් දෙන්නෙක්ට ඇති වෙන්න තියෙනවා අන්න ඒ විස්තරේ ඔයාට බලා ගන්න පුළුවන් ඒ වගේම මම මගේ ස්කින් එක ලස්සන කරගන්න මොනවද කරන්න කියලාත් මේ වීඩියෝ එකේ තියෙනවා මගේ මේ වීඩියෝ එක ගැන අදහසක් ඕගලන්ගෙන් ඕනේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න. හයි මන් දොඩන් ටිකක් ගෙනාවා. මං ගෙදර එනකොට ගොඩක් වෙලාවට දොඩන් ගේනවා. අර අපේ ගෙවල් ළඟම සීයා කෙනෙක් ඉන්නවා. එයා පාරයිනේ ඉඳගෙන දොඩන් විකුණනවා. ඉතින් මං එතනින් යනකොට ගොඩක් වෙලාවට එයාගෙන් දොඩන් ගන්නවා. පවුනේ. එයාගෙන් දැන් මං දොඩන් ගෙඩි 100කට වඩා අරන් තියෙන්නේ. ඉතින් මට හරි හැපි සමහරලාට මට දොඩම් ඕනෙත් නෑ හැබැයි මම අරගෙන ඇවිල්ලා අර අපේ මාමලා හැම ඉන්නවනේ we are neighbors ඒගොල්ලන්ට දෙනවා ඉතින් ඒ වගේ අපි බෙදා හදාගෙන කනවා දොඩම් කනකොට ලස්සන වෙනවා අය මම එහෙම කියන්නේ packed with vitamin C ගොඩාක් තියෙනවා ෆයිබර් පොටාසියම් ඔක්කොම දොඩම් වල තියෙනවා. ඔගේ ඉමුනිටි වැඩි වෙනවා. ඒ හැම ලස්සන වෙන්නේ. අද ගන්න බා. promotes skin health and heart health. ළමයි oats කනකොට ඔයාගේ අර ඇඟේ තියෙන කොලෙස්ටරෝල් ස්පොන්ජ් එකක් වගේ උරා ගන්නවා. oats කන එක ගොඩාක් හොඳයි. මම දැන් oats කන්න පටන් ගත්තා. මොකද ඔය අනම්මනම් කෑම වලින් ඇඟට තෙල් යනවා ගොඩක්. ඒක නිසා හැමදාම විටමින් C පෙත්තක් වගේ විටමින් C ටැබ්ලට් එකක් බොන්න පුළුවන් නම් හොඳයි. මොකද දොඩම් ගෙඩි කනවා නම් ඔයාලට දොඩම් ගෙඩි 7-8ක්වත් කන්න ඕනේ මේ විටමින් C ප්‍රමාණය. දවසට ඕනේ විටමින් C ප්‍රමාණය ලබා ගන්න. ඉතින් ඔයාලට ටැබ්ලට් එක බොන්නත් පුළුවන්. ඔයාලා ඉතින් දොඩම් කන්න ආස නම් ඔයාලට දොඩම් කන්නත් පුළුවන්. අපේ සිය දොඩම් වලට ආසයි. අපේ සිය බලන්න යනකොට මම ගොඩක් වෙලාවට දොඩම් අරගෙන යනවා. මේ දොඩම් ලෙඩි වලින්වත් වැඩක් ගන්න පුළුවන්. ඒ හින්දා ලෙඩි විසික් කරන්නත් එපා. එහෙනම් තමන් දොඩම් ටික කන්න ඕනේනේ. ආපහු රසවත් ගුණවත් කෑමක් ගැන විස්තරයක් කරන් යන්න. ටඩා. හයි මේ අක්කියෙක් හරි නංගියෙක් හරි කමෙන්ට් එකක් දාලා දෙනවා හෙට්ටි. ඔහොම crowded places වලට යන්න ඔයාට කරදර ඇතිනේ ෆෑන්ස් ළඟින්. අනේ නෑ සුද්දී මං හරි ආසයි කට්ටිය මාත් එක්ක ඇවිල්ලා කතා කරනවට සමහර අය ඇත්තටම පාරේදී අඳුරගෙන මාත් එක්ක කතා කරනවා. ඉතින් මාව දැක්කොත් අනිවාර්යෙන්ම මාත් එක්ක කතා කරලා යන්න. කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඉතින් මං ආසයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න, ඔයගොල්ලොත් එක්ක අදහස් බෙදා ගන්න. කිසිම කරදරයක් නෑ. මම ඔයගලන්ට ආදරෙයි.
ඔයගොල්ලොත් මට ආදරේ කියලා මම දන්නවා. ඉතින් ඔයා කොහෙද ඉන්නේ හෙට්ටි? ඔයා කොළඹද ඉන්නේ? කොළඹ නම් ඉතින් අපිට හම්බෙන්න ලේසි. මොකද මං ඉන්නේ කොළඹ ප්‍රදේශය නිසා. ඉතින් මම දැක්කොත් කතා කරන්න පුළුවන් අවස්ථාවක් නම් අනිවාර්යෙන් කතා කරන්න හොඳ. මම මේ ඉන්නේ සවොයි මෙට්‍රෝ එකේ මහරගම බැලුවා ෆාදර් රිවිව් එක දෙන්නම් ෂෝක් මූවී එකක් මේ වෙලා තියෙන්නේ මේ කට්ටිය මූවී එක ඉවර වෙන්න කලින්ම මේ මෙතනින් නැගිටලා යනවනේ. ඒ කියන්නේ අර හරියට ඉවර වුණාද නැද්ද කියලා බලන්නෙත් නැහැ. නැගිටලා යනවා. මේ පුදුම හදිසියක් තියෙන්නේ මේ හෝල් එකෙන් එළියට යන්න. අනේ මන්දා. දම් බිරියානි ෆුල් එකක්. හයි මිල්රෝ එකෙන් ගෙනාවේ ෆුල් දම් බිරියානි එක මේක. අපි බලමු මේක කොහොමද කියලා. මේ වාර සුවඳයි. Let's open this. Oh, Helena. Helena, what are me? Let's open this and see. Oh, wow. බත්තට හැබැයි හැමතැනම ගෑවිලා තියෙනවා. That's not a problem. Full. මම close up එකක් පෙන්නන්නම්. ඕ මේක තමයි ෆුල් එක. හරිද? මේකට නිකන් උඩින් chili paste ටිකක් පෙන්නලා තියෙනවා. දාලා නෑ. චිකන් එක නම් හැබැයි හොඳටම කුක් වෙලා. නේද? මෙන්න ළමයි ෆුල් එක. හරිද? එක 450යි. මෙන්න චිකන් පීස් එක. මේ බත් එකේ වෙන මොකුත් නැහැ. මෙච්චරයි තියෙන්නේ.
රහ ඉතින් රහ නම් අවුලක් නැහැ. හාරසිය 50 හැබැයි වර්ත් නේද? තාම නා දෙන්නද නේ? ඔය 10න් 8ක් දෙන්න පුළුවන්. මිනිස්සු පොලිමේ ඉඳලානේ ගන්නෙ.